කෙමිස්ට්‍රි සිලබස් එකේ ඔයාට අන්තිම පාඩම් ටික දැම්මම කවර් කරගන්න විදිහක් තියෙනවා. ඇයි අන්තිම පාඩම් ටික දැම්මම කවර් කරගන්නේ? හරි. මෙන්න මේක හේතුව. ඔයා අන්තිම මොහොතේ විභාගෙට මාසයක් දෙකක් තුනක් තියලා ඔයා මේ අන්තිම පාඩම් කීපය කරන්න ලෑස්ති වුණොත් ඔයාට සමහරට ඉවෙන් හොඳට ප්‍රශ්න කරලා ඒ විභාග ප්‍රශ්න කරලා තවදුරටත් පුහුණු වෙන්න තියෙන වෙලාව නැති වෙන්න පුළුවන්. හරි. ඒ නිසා ඔයා දැම්ම මේ ටික කරගත්තොත් ඔයාට මාස ගාණක් තියෙනවා මේ හොඳට මේ පාඩම් එක ප්‍රශ්න කරලා පුරුදු වෙන්න. ඒක ප්‍රධාන වාසිය මෙතනදී තියෙනවා. ඒ නිසා ඔයා මේවා එක හොඳට නිරත වුණොත් ඔයාට මේවෙන් එන ප්‍රශ්න වලට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් විභාගෙදී. මේක අවසාන මොහොතේ කරගන්න එකේ ලොකු අවාසියක් වෙන්න පුළුවන් ළමයි තියරි දැනගත්තට ප්‍රශ්න කලේ නැත්නම් ඔයාට හොඳට ප්‍රශ්න වලට ෆේස් කරන්න බැරි වෙන්න පුළුවන්. හරි? ඒ නිසා අපි ගෙනල්ලා තියෙන මේ පාර පොඩි වැඩසටහනක් රිවර්ස් රිවිෂන්. ඒ කියන්නේ අන්තිම පාඩමේ ඉඳන් මැදට උගන්වගෙන එනවා. හරි? එතකොට මේ වැඩසටහනේදී ඔයගලන්ට මේ සම්පූර්ණයෙන් තියරි කතා කරන ගමන් ප්‍රශ්න කතා කරන ගමන් පාස්පස් එක සම්පූර්ණ වැඩසටහනක් කියන්නේ මෙතන. හරි? ඒ නිසා ඔයාලට මේකේ තියෙන සියලුම સંદર્ભේ මම අද කතා කරනවා. කියන්නේ තියෙන්න ඕනේ දේවල් මොකද්ද වෙන්නේ කොහොමද කතාව ඒ කතා ටික ඔක්කොම මම මේ වීඩියෝ එකේ කතා කරගෙන යනවා. ඒතර ඔයගොල්ලෝ මේක බලලා අයිඩියා එකක් අරගෙන වැඩසටහනට සම්බන්ධව වෙන්න ඕනේ නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලාත් මම මේ වීඩියෝ එකේ කියනවා. හරි? හරි. එහෙනම් අපි අපේ කතාවට යමු. මෙන්න මේක කතාව. දැන් මේ රිවර්ස් රිවිෂන් තමයි අපේ වැඩසටහන රිවර්ස් රිවිෂන්. එතකොට මේ රිවර්ස් රිවිෂන් එකේ වෙන්නේ ළමයි අන්තිම පාඩමේ ඉඳන් මුල පාඩමට එනකම් උගන්වගෙන එන එක. හැබැයි මුල කිව්වට ළමයි අපිට මුල්ම පාඩමට එනකම් කරන්න වෙලාව මදි. අවංකවම වෙලාව මදි. මොකද අපි දැන් මාස කිහිපයක් ගිහින් තමයි මේ රිවර්ස් රිවිෂන් එක පටන් ගන්න. එතකොට අන්තිම පාඩමේ ඉඳන් අපිට එන්න පුළුවන් උපරිම දුර තමයි ඉනෝගනික් වලට. ඉනෝගනික් වෙනකම් අපිට එන්න වෙලාව තියෙනවා. එතකොට අපි මේ අන්තිම පාඩමේ ඉඳන් ඉනෝගනික් වෙනකම් උගන්වගෙන එන එක තමයි අපේ මේ රිවර්ස් රිවිෂන් එකේ කරන්නේ. එතකොට මේක තමයි එහෙනම් රිවර්ස් රිවිෂන් එකේ ෆ්‍රේම්වර්ක් එක. එතකොට කර්මාන්ත රසායනයේ පටන් අරගෙන එතන ඉඳන් පිළිවෙලට පාඩම් ටික ඔක්කොම උගන්වගෙන අපි ඉනෝගනික් වෙනකම්. එතකොට ඉනෝගනික් වෙනකම්ම ඕනෙම කෙනෙක්ට ආවරණය කරගන්න පුළුවන්. සමහර ළමයින්ට තියෙන අඩුපාඩු තියෙන්නේ ඔය පාඩම් සෙට් එකේ තමයි. එතකොට මේ සහ ලකුණු වැඩිම ප්‍රමාණයක් තියෙන මේ ටිකේ. මුල් පාඩම් වලට වඩා දෙවන්ත ප්‍රමාණයක් තියෙනවා මේ ප්‍රමාණය තුලේ. සහ බහුතරයක් අය දැන් රිවිෂන් යන ළමයෙක් වෙන්න පුළුවන්, තියරි කරන ළමයෙක් වෙන්න පුළුවන් 25 ඕනෙම කෙනෙක් පළවෙනි පාඩම් පහ බහුතරයකට පුළුවන්. යම් ප්‍රමාණයකට හරි පුළුවන්. ඒ නිසා බහුතරයක් අයට මේ අවසාන පාඩම් තේරුම් ගන්න බැරි වෙයි එහෙම බයක් අමුතුවෙන් තියාගන්න අවශ්‍ය නැහැ. අපි හිතමු කාට හරි බෑයි කියලා. එහෙනම් ඒකටත් විදිහක් තියෙනවා. අපේ නෝමල් රිවිෂන් එක යනවා ළමයි මුලින් ඉඳන් මේ අන්තිම වෙනකම්. එතකොට කාට හරි රිවර්ස් රිවිෂන් එකේ වැඩ කරන ගමන් මුල් පාඩම් වල අඩුපාඩු තියෙනවා නම් අපේ නෝමල් රිවිෂන් එකටත් එන ගමන් මුල් ටික කවර් කරගන්න පුළුවන්. ඒතර දැන් දැනට කරපු ටික ඒවට රෙකෝඩින් ගන්නත් පුළුවන්. එතකොට ඔයගලන්ට ලස්සනට මේ වැඩසටහන A to Z අපි plan කරලා තියෙනවා. කාටවත් කිසිම විදියකින් මේකේ ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. අපි ඔක්කොම හරියටම ෆයිනලයිස් කරලා තියෙනවා. එතකොට කාටට අවශ්‍ය නම් මුළු සම්පූර්ණ කතාවම මේ අපේ normal revision එකෙන් අපි ජනවාරි වල පටන් ගත්ත normal revision එකෙන් ඔයගලන්ට වැඩි ටික කවර් කරගන්න පුළුවන්. reverse revision එකේ වෙන්නේ ළමයි මේ අන්තිම පාඩම ඉඳන් inorganic වෙනවා යන එක. එතකොට මේ කාට හරි වුණත් මේ දෙකටම ඇවිල්ලා මුලින් ඉඳන් inorganic වෙනකම් කරගන්න ගමන් අග ඉඳන් inorganic පැත්තට කතා කරගෙන එනකොට මැදදී ඇත්තටම රිවිෂන් පන්ති යන එක පවා අවසන් කරන්න පුළුවන්. මොකද ඒ කියන්නේ ඒකට පේපර් ක්ලාස් එකට එන ගමන් මේ විෂය මේන්ටේන් කරගත්තොත් ඇත්තටම වැඩ කරන්න සෑහෙන වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. يعني එහෙම මෙතඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම හොඳම මෙතඩ් එක. මොකද දැන් ඉක්මනට සිලබස් එක ආවරණය කරගෙන පේපර්ස් වලට බහින එක තමයි හොඳම දේ. මොකද මොනොත් ඔයගලන්ට වෙලාව තියෙනවා තමන්ට තනියම වැඩක් කරගන්න. නැත්නම් පන්ති ගිහින් අන්තිමට විභාග දවසෙත් පන්තිය කරනවා ඊට කලින් සතියත් පන්තිය කරනවා. ඒක චරොත් ඉෆෙක්ට් එකක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ සිලබස් ඉක්මනට කවර් කරගත්තා. තමන් විභාග ප්‍රශ්න කරන්න බහින එක ප්‍රශ්න පත්‍ර කරලා හොඳට ප්‍රැක්ටිස් වෙන එක තමයි හොඳම දේ. ඒ මෙතඩ් එක මේකේ පාවිච්චි කරන්න පුළුවන්. අපේ පද්ධතිය ඇතුළේම ඔයගලන්ට මේ වැඩේ සම්පූර්ණයෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඒක තමයි පළවෙනි කතාව. ඊළඟට මේ කවදද තියෙන්නේ? ළමයි මේක පටන් ගන්නෙ මාර්තු 12 වෙනි බදාදා ඉඳන් වැඩේ පටන් ගන්න. අපි දිගටම බදාදා ඔන්ලයින් විදිහට තමයි යන්නේ මේක මුළු ලංකාවේම ඔන්ලයින්. මොකද අපිට ෆිසිකලි ආයතනය කරන්න වෙලාව ඇතර අමාරුයි. අපේ තියෙන පන්ති ප්‍රමාණයත් එක්ක අපිට යන්න පුළුවන් ඔන්ලයින් එකකට තමයි මේ ටයිම් එක. ඒතර ඔන්ලයින් එකක සම්පූර්ණ මේක ඔන්ලයින් ඩෙඩිකේටඩ් එකක්. එතකොට ඕනෙම කෙනෙක්ට ඔන්ලයින් එකේ අපිට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම Zoom එකෙන් වැඩේ යන්නේ. එතකොට ඔයගලන්ට මේකේ ඒ වගේම ළමයි කන්ඩිෂන් තියෙනවා. මේක ටිකක් සීරියස් වැඩක්. හරි. මොකද මේක සෙල්ලමක් නෙමෙයි අන්තිම පාඩම විඳක් කරනකොට. එතකොට මේ අපි බලාපොරොත්තු වෙන අපේ පන්තිය තුලේ පොඩි නීති කීපයක් තියෙනවා. ඒව ටික පොඩක් අනුගමනය කරන්න ඕනේ. මේ බය නීති වගේ නෙමෙයි. සාමාන්‍ය නීති වගේක් මේ කැමරා ඔන් කරන්න ඕනේ. දේවල්
වෙන්න ඕනේ මේ එතකොට තමයි පන්ති අපි තියාගන්නේ නැත්නම් අපි කියන්නේ ක්‍රමයක් නැතුව අපේ පද්ධතිය ඇතුලේ අපි තියාගන්නේ නැහැ ඔයගොල්ලන් අපේ පන්ති ඇතුලේ මොකද ඔයගොල්ලන් රිසල්ට් එක අපිට ඒ කියන්නේ නිකන් ඔයගොල්ලෝ නිකම්ම ගාස්තුවක් ගෙවලා එන්න බෑ. ඒ කියන්නේ නිකම්ම එන්න බෑ මේ මේ වැඩේ හරියට වෙන්න ඕනේ ඔයගොල්ලන්ගේ පැත්තේ. මොකද නැත්නම් අන්තිමට අපි කරන වැඩේ ප්‍රොවිෂන් එක ආවේ නැත්නම් අවසානයේ නිකන් අර අපිත් යම් වැරද්දක් කරගන්න ඔයගොල්ලන්ව නිකන් ඔන්ලයින් එකට යොමු කරලා ඒක ඇතුලේ අපරාධයක් කරගත්තා මේ ඔන්ලයින් වැඩ කරන්නේ නැහැ හි කතාවල් බෑ. ඒ නිසා මේ අපි හැම ළමයෙක් ගැනම ටච් එකේ ඉන්නේ. මොකද අපි ඒකට වෙනම ફોකස් කරනවා. ඒ නිසා හැමෝම කැමරා අවුට් කරගෙන මේ වැඩේ ඇතුලේ ඉන්න ඕනේ හැමෝම. හරි. ඒතර ලංකාවට මේක සම්පූර්ණයෙන් ඔන්ලයින් යන්නේ. මේකේ අනිවාර්යෙන් වැඩේ වෙනවා. මේකට ආවුත් කවුරු හරි මම ඔයගලන්ට 100% ෂුවර් කරනවා මේ වැඩේට සම්බන්ධ වුණොත් මේකෙන් සම්පූර්ණයෙන්ම ඔයගලන්ට මේ අවසාන ප්ලෑන් එක නැව ඔයගලන්ට ගේම් එක ගහගන්න පුළුවන්. හරි. හරි. ඒක තමයි එහෙනම් මේ වැඩ කතාව. හරි. වැඩේ මොකද්ද වෙන්නේ කියන එක. ඊළඟට මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ වෙන්න නම් ඔයගලන්ට මේ WhatsApp හරහා ඔයගලන්ට මැසේජ් එකක් දාන්න 2025 රිවිෂන් කියලා මෙන්න මේ නම්බර් එකට. මේ නම්බර් එකට දාන්න කාටර තව වැඩි දුර මොන හරි කතා කරලා දැනගන්න මොන හරි අවශ්‍යයි නම් ඒත් මේ නම්බර් එකට කෝල් කරන්න පුළුවන්. හරි. මේ නම්බර් එකට කතා කරලා මේ කෝඩ් එක ගෙවන්න. එතකොට ඔයගලන් අපි රෙජිස්ටර් කරගන්නවා අපේ මේ පන්තියට. මොකද දැන් ගොඩක් ළමයි එක එක පන්ති ගැන අහනකොට අර හරියට මේ විදිහට දාන්න ළමයි නැත්නම් කොයිකද පන්තියටද කියලා අපිට අයිඩෙන්ටිෆයි කරගන්න අමාරු නිසා මේ නම්බර් එකට මේ විදිහට දාන්න. එතකොට ඔයගලන්ව අපි අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න. ඕක තමයි සම්පූර්ණ කතාව. හරි. හරි. ඊළඟට මේ දැන් එතකොට පන්ති කොහොමද පන්ති ගාස්තු ඒවා සාමාන්‍යයෙන් සර්ලා කෙලින්ම කතා නොකරන මම මේක මෙතනදිම කතා කරනවා. එතකොට කැමති කෙනෙක්ට යම් කියන්නේ යන්න විදිහ කොහොමද කියලා තීරණය කරගන්න පුළුවන්. ඒතර පන්ති තියෙන විදිහ ගැන ස්ට්‍රක්චර් එක පිළිබඳව තේරෙනවනේ නැත්නම් ඔයගොල්ලන්ට මේක පිළිබඳව නිකන් පැටලෙවිල්ලක් වගේ තියෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. කොහොමද පන්ති ගාස්තු ඒ සියල්ල කතා කරලා ඉවර කරනවා. ඔය නැත්නම් ඒව රහසින් කියන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ මේ කතාව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ නිසා මේ අපේ පන්ති ගාස්තු සහ ඒ කතාවල් කොහොමද පන්ති වලට එනකොට ඒක වෙනස් වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න මෙතන. ඒතකොට මේ රිවර්ස් රිවිෂන් එකට කවට හරි ඕනේ රිවර්ස් රිවිෂන් එක විතරයි. හරි? රිවර්ස් රිවිෂන් එක විතරයි. එහෙනම් එයාට මෙන්න මේ රිවර්ස් රිවිෂන් ඔන්ලි එකට ඇවිල්ලා කියන්නේ අපි පන්ති ගාස්තු ළමයි මාසික පන්ති ගාස්තුව 3000ක් වෙනවා මේකේ. රිවර්ස් රිවිෂන් එකට විතරයි එන්න ඕනේ මේ ඒ කතාව. ඒතකොට රිවර්ස් රිවිෂන් එකේ සම්පූර්ණයෙන්ම කවර් කරගන්න පුළුවන්. එයාට ඒ අදාළ ටික කරගන්න පුළුවන් රිවර්ස් රිවිෂන් එක හරහා. ඒක පන්ති ගාස්තුව 3000යි. අපි හිතමු කාට හරි මේ රිවිෂන් දෙකට වෙන්න ඕනේ අර මම කිව්වාගේ දෙපැත්තට කවර් කරගන්න. එහෙනම් එයාට තියෙනවා රිවර්ස් රිවිෂන් එකයි නෝමල් රිවිෂන් එකයි ඒ දෙකට විතරක් එන්න පුළුවන් මේ 3500. ඒ දෙකට ඇවිල්ලා ඒ වැඩ ටික ගන්නට කරගන්න පුළුවන්. ඊළඟට කාට හරි අපේ පේපර් ක්ලාස් එකට එන්න තෝරනවා. ඒතකොට රිවර්ස් රිවිෂන් එකයි නෝමල් රිවිෂන් එකයි පේපර් ක්ලාස් එකයි ඔය ඔක්කොම අපි 4000 තමයි අය වෙන්නේ. මේකේ තව පොඩි ඇඩිෂන් දෙයක් අපි දෙනවා. රිවර්ස් රිවිෂන් එකයි නෝමල් රිවිෂන් එකයි මෙතන අපි ලියලා නැහැ. තියරි ක්ලාස් එකකටත් ඔන්නම් 2025 එන්න පුළුවන්. ඒකේ අපි ඕගනික් කතා කරගෙන යනවා මේ දවස්වල. ඕගනික් පටන් අරගෙන අපි සතියක් දෙකක් වගේ වෙන්නේ. දවස් දෙකක් අපි ඉගෙනනවා. එතකොට ඔයාලට ඔන්නම් ඕගනික් එකේ පළවෙනි රෙකෝඩින් බලලා ඕගනික් එකට එතනින් සම්බන්ධලා ඒ ටික ඕගනික් එක මැද එකපාර ඉක්මනට කවර් කරගන්න පුළුවන්. මොකද ඒක ළමයි දැන් අර අපි මුලින් ඉඳන් යන එකෙත් ඕගනික් එන්නේ චුට්ටක් වෙලා ගිහින්නේ. ඒතර ඕගනික් එකක් දැම්මම කවර් කරගන්න පුළුවන්. කාට හරි මේ වෙලාවේ ගොඩම්ම බහැලා මේ වෙලාවේ ටක් ගාලා කියන්නේ ලොකු කැපැසිටි එකක් දීලා දැන් කරගෙන වැඩ ටික පස්සේ පහු වෙනකොට ඒක ටිකක් ස්ට්‍රෙස් එක අඩු කරගන්න එහෙම කැමති ළමයෙක් ඉන්නවනම් තියරි එකටත් බහැලා රිවිෂන් මේ ඕගනික් එකත් කවර් කරගෙන මේ දෙපැත්තෙන් උත් කවර් කරගෙන මේ වෙලාව මේ මාස දෙක තුනේ මාර වැඩක් කරලා අවසාන වෙනකොට පොඩ්ඩක් ලිහිල් වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් එහෙම කරන්න පුළුවන්. එහෙම කරන එක පොඩි වටිනාකමක් තියෙනවා. මොකද මේ වෙලාවේ තියරි ඔක්කොම ඉක්මනට සෙටල් කරගෙන පහු වෙනකොට අර ඒ තියරි තියෙන ඉගෙන ගන්න ඕනේ බර ඒවා ක්ලියර් කරගන්න ඕනේ බර අඩු කරගත්තම ලේසියක් වෙන්න පුළුවන් තමන්ට මේ විභාගේ හරියට කරගන්න. මොකද නැත්නම් අන්තිම මොහොතේ තියරි කවර් නැහැ වගේ අරවා මේවා එන ප්‍රශ්නත් එක්ක මේවා කරන්න බෑ. ඒ නිසා එහෙම කරගත්තොත් ඇත්තට මේක වාසියක් වෙන්න පුළුවන්. එහෙම අපි පොඩි එක්සෙප්ෂන් එකක් දෙනවා මේ මෙතන ඉන්න කට්ටියට. මේ 4000 හරින අයට තව පන්ති ගාස්තුවක් ගෙවන්න. අපි තියරි එකටත් එන්න පුළුවන් වගේ තත්ත්වයක් තියෙනවා මේකේ. ඒක පොඩ්ඩක් මට අපිව දැනුවත් කළාම ඒකට එන්න පුළුවන්. අපි හිතමු කවුරු හරි දැන් මේ වීඩියෝ එකේදී අපිව දැන් දෙකලා රිවර්ස් රිවිෂන් එකේ ඒව මොනවද නෙමෙයි පේපර් ක්ලාස් එකක් හොයන කෙනෙක් ඉන්නවා. එහෙනම් පේපර් ක්ලාස් ඔන්ලි අපේ ඒ කියන්නේ පේපර් ක්ලාස් එකට විතරක් යන කෙනෙක්ට 2000 ගෙවල ළමයි අපේ පේපර් ක්ලාස් එකට විතරක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ වෙලා පේපර් ක්ලාස් එකේ පිළිවෙලට ටික කරන් යන්න පුළුවන්. මොකද අපි හැම සතියෙම පේපර් එක ගන්න ලියාගෙන යනවා. මේ ඉවෙන්ට් ටික පිළිවෙලට කරන් යන්න පුළුවන්. හරි. ඊළඟට මේ කවුරු හරි මේ නෝමල් රිවිෂන් එකට විතරයි. දැන් රිවර්ස් රිවිෂන් එක දැක්කා. හැබැයි උනාට එහෙම අන්තිම පාඩම් කරගන්න තරම් මුල් පාඩම් වල යම් අඩුපාඩු වැඩි. හරි. එහෙනම් මේ මුල් පාඩම් ඊට වඩා හොඳට ආවරණය කරගන්න ඕනේ.
ඒ නිසා මේ රිවර්ස් රිවිෂන් එක එපා. නෝමල් රිවිෂන් එක කවුරු හරි විතරක් කවුරු හරි ඉන්න බලාපොරොත්තු වෙනවා නම් 3000ක් ගෙවලා මේ වගේම තමයි 3000ක් ගෙවලා නෝමල් රිවිෂන් එක විතරක් එන්න පුළුවන්. හරි. එතකොට මේ ඕක තමයි ළමයි අපේ සම්පූර්ණ කතාව. එතකොට නෝමල් රිවිෂන් එක තියෙන අඟහරුවා අද. මේක තියෙන බදාදා. හරි. හරි. ඕක තමයි අපේ සම්පූර්ණ විස්තරේ. මම හිතනවා ඔයගලන්ට ක්ලියර් වෙන්න ඇති කියලා. තව මොන හරි දැනගන්න අවශ්‍යයි නම් ඔයගලන්ට වෙන මොන හරි දෙයක් අපේ මේ WhatsApp නම්බර් එක හරහා ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඕනෙම ප්‍රශ්නයක් ක්ලියර් කරගන්න පුළුවන් ඔයගලන්ට. හරි. එහෙනම් මේක තමයි වැඩේ. අපි වැඩෙත් එක සෙට් වෙමු ළමයි. මේ මොකද දැන් මේ ඔයගලන්ට තව මාස 7ක් වගේ තියෙනවා. ඒතර මේ මාස 7 ඇතුළත දවසින් දවස් සති ගෙවිගෙන යනවා. මේ වෙලාව ඇතුළත ඔයගොල්ලෝ මේ ගේම් එක ප්ලේ කරන විදිහ අනුව තමයි ඔයාගේ රිසල්ට් එක තීරණය වෙන්නේ. හරි. මොකද ලංකාවේ ළමයි 8ක් වගේ තමයි 8ක් 9ක් අතර තමයි ඒ percentage එක දෝලණය වෙන්නේ. හැබැයි මේ 60ක් විතර SF. හරි. SF කියන්නේ කෙලිම S එකක් හරි එක්ක ෆේල්. ඔය දෙකනේ යන්නේ. හරි. ඒතර කොච්චර ලොකු මේ රිසල්ට් ෂීට් ඒවා ගැහුවට අන්තිමට يعني 60ක් විතර අතන ඉන්නේ. ඉතින් මේක තමයි ඇත්ත යථාර්ථය. ඔයගොල්ලෝ මං කියන දේ මං කියනට විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට විභාග දෙපාර්තමේන්තුවේ ගිහිල්ලා ඒ රිසල්ට් මේ ෂීට් බලන්න පුළුවන්. ඒවා කොහොමද ඒගොල්ලන්ගේ percentages දාලා තියෙන්නේ කියලා. එතකොට මේ ඕක තමයි කතාව. ඉතින් ඇත්ත ප්ලේ ඇත්ත ගේම් එක යන්නේ මෙතන. එතකොට මේ ඕගොල්ලෝ අර මේ වැඩේ ඇතුලේ හිටියොත් පුළුවන් කරගන්න. අපේ පන්තියේ ඒ ප්‍රමාණය percentage එක 66ක තියෙන. හරි 66ක අපේ යම් සීමා සහිත ප්‍රමාණයක් අපේ ඉන්නේ. යම් සීමා සහිත ප්‍රමාණයක් අපි වඳව ගන්න සහ අපේ නීති රීති වැඩි හින්දා අපි කොහොමත් ඉන්නේ පොඩි ප්‍රෙසර් තමයි අපිත් එක්ක වැඩ කරගන්න පුළුවන්. මොකද මේ කැමරා ඔන් කරන්න ඕනේ. තව නීති කීපයක් තියෙනවා. ඒකෝට මේ හැමදාම පන්තියේ ඉන්නකොට සද්ද දෙයක් ආවේ නැත්නම් අපි පන්තියෙන් ඉවත් කරනවා. ඒ වගේ පොඩි ක්‍රමවේදයක් තියෙනවා. මොකද මේක නිකම්ම එනවා යනවා එහෙම බෑ. ඒතකොට අපි මේ වගේ පොඩක් අද ක්‍රමයක් අනුගමනය කරන නිසා අපිත් එක්ක ඇත්තටම වැඩ කරගන්න පුළුවන් යම් ප්‍රමාණයකට තමයි. ඒ නිසා මේ ඇත්තටම මේක අපි සෙල්ලවන්නේ වෙලාවයි. මේක විනෝදෙට කරන කතාවක් නෙවෙයි. ඔයගොල්ලෝ මේකත් එක්ක බර දීලා වැඩ කරන්න ඕනේ අපිත් එක්ක. මොකද නැත්තම් ඔයගොල්ලන්ට මේකේ හරි රිසල්ට් එකක් ඔයගොල්ලෝ ගත්තේ නැත්තම් ඒක තීරමක් වෙන්නේ නැහැ. හරි. කාටවත් වැඩක් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේ වැඩේට සම්බන්ධ වෙනවනේ වැඩ කරන්න බලාගෙන එන්න. අපි මේ වැඩේ හරියට කරන්න ඕනේ. මොකද තව මාස 7කින් ඔයගොල්ලන්ගේ මුළු කතාව තීරණය වෙනවා. ඒ නිසා ඔයා මේක මේ වැඩේ ඇතුලේ වැඩ කරන්න කැමති නම් මේ වැඩෙත් එක්ක යන්න කැමති නම් අපිත් එක්ක එහෙනම් එකතු වෙමු. මේක තමයි විදිය. එහෙනම් ළමයි අපි මේ අනිවාර්යයෙන් මේක වෙනසක් කරමු. මේක වෙනසක් කරන්න පුළුවන්. ඔයාලට මේ මාස 7 ඔයාගේ ආපු ගමන් මාර්ගය වෙනම පැත්තකට හරවන්න පුළුවන්. හැබැයි හරවනවද නැත්නම් මේ යන විදිහටම යනවද මේ කරපු විදිහටම ඉස්සරහට කරන් යනවද කියන එක ඔයාගේ තීරණය. ඒතර අලුත් පාරක අලුත් විදිහකට මේක වෙනස් කරගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ළමයි අපි ඉස්සරහට හම්බෙමු.